තෙරුවන් සරණයි. ඔබලා සියලු දෙනාට අවසන් මාවත channel එකට ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපි පළවෙනි වැඩසටහන. මුලින්ම කියන්න ඕනේ මේ ගෞතම බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මහණෙනි ඔබ දම් පිඩ ගන්න වෙලාව වෙන්න පුළුවන් මේ ලෝකය අතහැරලා යන. එතකොට මේ ඔබට ඇසට පෙනෙන ලෝකය තුල ඉන්න කාලය කොච්චරද කියලා කියන්න බෑ. මහණෙනි මේ ඇසට පෙනෙන ලෝකයේ තුල ඔබ ඇලෙන්න එපා මේ ලෝකේට. මේ ලෝකය දවසක පුපුර ගිනි ගන්නවා. එතකොට අපිට පේනවා ගෞතම බුදුහාමුදුරුවෝ කියන විදිහට ගින්නට අසු වෙන්නේ නැති තැනක් තියෙනවා. අසු නොවි තැනක් තියෙනවා. මේ මොකද්ද? කොහෙද තියෙන්නේ ඒක? කොහොමද එතනට යන්නේ කියලා මම මේ වැඩසටහන කරගෙන යනකොට කියන්නම් අවසාන වෙනකොට. අද ඒක ගැන කතා කරමු. අපේ කෙලස් අවුරුදු ලක්ෂ කෝටි මිලියන ට්‍රිලියන ගණන් කාලයක ඉඳලා අපව සංසාර චක්‍රේ ගෙනියනවා. රාග දේශ මොහ මුල් කරගෙන වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තණ්හාව ආශාව මාන්නය කියලා විතරක් නෙවෙයි තව විශාල පිරිසක් කෙලස් 1500ක් අපව මේ සංසාර චක්‍රේ අරගෙන යනවා. මම 8ක් 9ක් විතරයි මින් පස්සේ වැඩසටහන් වලදී කතා කරන්න. ඒකට හේතුව තමයි ඔය ගොඩාක් කිව්වකින් පස්සේ බය වෙනවා. බයයි. ඉතින් ඒ නිසා මේ බය වෙන නිසා කට්ටිය මම කෙලස් රාග දේශ මොහ මුල් කරගෙන වෛරය ක්‍රෝධ ඊර්ෂ්‍යාව තණ්හාව ආශාව මාන්නය කියන මෙන්න මේ යෝධයෝ ටික තමයි අපව සංසාර චක්‍රේ ගෙනියන්නේ. ඒක ඉදිරියේදී අප පැහැදිලිව විස්තර වශයෙන් කතා කරනවා. නමුත් දැන් අද කියන්න යන්නේ ඊට වැඩි හාස්පසින්ම වෙනස් දෙයක්. සාමාන්‍ය කෙනෙකුගේ මනස පවතින්නේ 10%යි. කෙලස් 160-70 පවතින්නේ. කෙලස් 100ක් වුණාම තමයි ඒ කෙනා ඒ වැරද්ද කරන්න පෙළඹිලා ඔය හිරගෙවල් වල ඉන්නේ. ඒකට කෙනෙක්ව මරන්නේ, එතකොට දූෂණය කරන්නේ, එතකොට හොරකම් කරන්නේ, ඔන්න ඔය මද්ද්‍රව්‍ය බොන්නේ. මේ ඔක්කොම කරන්නේ 100%ක් කෙලස් වැඩි වුණාම. Tamanට කෙලස් කන්ට්‍රෝල් කරගන්න බෑ. ඇත්තටම සෑම මිනිස්සේ සත්වයක් තුළම කෙලස් තමයි ඒ කෙනාව පාලනය කරන්නේ. අපි කරන්න ඕනේ කියන්නේ අනිත් පැත්තේ කෙලස් පාලනය කරන්න අපි පටන් ගන්න ඕනේ. පැහැදිලිද? කෙලස් අපි පාලනය කරන්න පටන් ගන්න ඕනේ. හරි. දැන් අපි මෙහෙම ගමු. දැන් මේ ලෝකය සම්පූර්ණ ගිනි ගන්නවා කියලා කිව්වා. අලු වෙනවා කියලා කිව්වා. පුපුර ගිනි ගන්නවා කිව්වා. එතකොට අපි හිතමු කාගේ හරි මනසක් ශක්තිමත් වුණොත් 100% ශක්තිමත් වූ මනස මේ ඔබට මේ පෙනෙන ලෝකයේ තුල තියෙන උස්යලුම දෙයට වැඩිය ශක්තිමත් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. අද ඒක මම පොඩි කතාවකුත් එක්ක අරන් පෙන්වන්න හදන්නේ. අපි මෙහෙම හිතමු මේ ලෝකේ වැඩිම ශක්තියෙන් වැඩිම තමයි යකඩ ශක්තියෙන් වැඩි. නේ? එතකොට දියමන්ති ශක්තියෙන් වැඩි. කළුගල් ශක්තියෙන් වැඩි. අපි ওই තුන ගමුකෝ. දැන් අපි ලාවා එකක් සෙල්සියස් අංශක 1000 පැනලා මේ උතුරන උණුවන රත් වෙන ලාවා එකට අපි කළුගල ගිහිල්ලා දානවා. මොනවා වෙයිද? පුපුර ගිනි ගන්නවා. අපිට පස්සේ යකඩ කුට්ටියක් ගිහිල්ලා ලාවයකට දානවා. මොනවා වෙයිද? ඒක උණු වෙලා ලාවා බවට පත් වෙනවා. අපි ශක්තිවන්ත කමින් වැඩි දියමන්තියක් ගෙනියලා ඒකට දානවා. මොනවා වෙයිද? ඒකත් පුපුර ගිනි ගන්නවා. එහෙනම් දැන් අපිට මේ පෙනෙන ලෝකයේ තුල තියෙනා වූ සියලුම
ශක්තිවන්ත දේවල් පුපුර ගිනි ගන්නවා නේ. දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් 160 70 කෙලස් තියෙන්නේ 110යි මනස තියෙන්නේ. අපි මේ මනස ශක්තිමත් කරගෙන මෙහෙම යනකොට මේ ආර්ය මාර්ගයේ කෙලස් මේ පැත්තෙන් පහත් වෙනවා. පල්ලහැට යනවා. මනසේ ශක්තිය කොච්චරද කිව්වොත් 100ට 100ක් ශක්තිමත් වුණාම එක්ක රහතන් වහන්සේ කෙනෙක්ගේ 100ට 90ක් ශක්තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්ගේ 100ක් ශක්තිමත් වෙනවා. එතකොට 100ක් ශක්තිමත් වුණාම 90ක් ශක්තිමත් වුණා. ඒ සදාතනික ශාන්ති වූ පුරවරයට ඒ කෙනා ගියාට පස්සේ උප්පත්තියකුත් නැහැ මරණයකුත් නැහැ දුකක් කිසිම දෙයක් නැහැ. ඒක තමයි මේ පැහැදිලිවම කියන්නේ ශක්තිමත් වූ මනස තරම් ශක්තිමත් දෙයක් ඔබ මේ ඇසට පෙනෙන ලෝකෙ තුල නැහැ කියලා. මොකද මනස ශක්තිමත් වෙනකොට කෙලෙස් පල්හැට එනකොට කෙලෙස් 10ට එනකොට තමන්ගේ විඥානය ශූන්‍ය වෙනවා. ශූන්‍ය වූ විඥානයක් කවදාක්වත් විශ්වයට එකතු වෙනවා මිසක උප්පත්තියක් මරණයක් නැහැ. ඒකයි සදාතනික ශාන්ති වූ තැනක් කියලා එතනට කියන්නේ. එහෙමනම් අපි නිර්වාණය පටන් ගන්න මාර්ගය ඊළඟ වැඩසටහනින් මුලින්ම මේ කරනවා. එහෙම හම්බ වෙන තෙක් ඔබලා සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි සියලු